ඔයා WhatsApp පාවිච්චි කරනවා නම් මේ settings තුන අනිවාර්යයෙන්ම on කරගන්න. ඔයාගේ WhatsApp එක නැති වෙන්න කලින් මේ ටික කරලා තියාගන්න. පළවෙනි එක තමයි WhatsApp එක open කරලා දකුණු අත පැත්තේ තියෙන dots තුන touch කරන්න. ඊට පස්සේ මෙතනින් settings වලට යන්න. දැන් මෙන්න මේ account කියන එක දෙන්න. දැන් මෙතන තියෙන security notification කියන එක දෙන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් show security notification on this device කියලා. දැන් ඔයා මේ option එක turn on කරගන්න. දැන් ඔයාගේ WhatsApp එක කවුරු හරි hack කරන්න හැදුවොත් ඔයාට security notification එකක් එනවා වෙනත් device එකකින් log වෙන්න හදනවා කියලා. ඊට පස්සේ දෙවෙනි settings එක තමයි ඔයා WhatsApp එකට ගිහිල්ලා මෙන්න මේ dots තුන touch කරන්න. දැන් මෙන්න මේ settings කියන එක දෙන්න. ඊට පස්සේ accounts වලට යන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් two step verification කියලා option එකක් තියෙනවා. ඒක උඩ එකපාරක් click කරන්න. දැන් මෙන්න මේ turn on කියන එක දෙන්න. දැන් ඔයා මෙතනට කැමති password එකක් දෙන්න. ඊට පස්සේ ඔයා ආයෙත් ඒ password එක මෙතනට දෙන්න. ඊට පස්සේ මෙතන තියෙන save කියන එක දෙන්න. ඊට පස්සේ මෙතනට email එකක් add කරන්න අහනවා. ඒ නිසා ඔයා අනිවාර්යෙන් ඔයාගේ phone එකේ තියෙන වැඩ කරන email එකක් දෙන්න. email එක add කරාට පස්සේ ඔයාගේ email එකට verification code එකක් යනවා. ඒ කෝඩ් එක ඔයා මෙතනට දීලා verify කියන එක දෙන්න. ඉතින් ඔයා මේක on කරලා තිබ්බට පස්සේ ඔයාගේ WhatsApp එකට කිසිම කෙනෙක්ට log වෙන්න බෑ. මොකද කොහොම හරි ඔයාගේ OTP කෝඩ් එක ගත්තත් එයාට log වෙන්න බෑ. two step verification එකට දාපු කෝඩ් එකත් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. හැබැයි මතක තියාගන්න මේක ඔයා on කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයා add කරන mail එක වැඩ කරන mail එකක් වෙන්න ඕනි. ඒ වගේම ඔයා මෙතනට දාන password එක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන. ඉතින් අපේ තුන්වෙනි එක තමයි WhatsApp එක open කරලා දකුණු අත පැත්තේ තියෙන dots තුන touch කරන්න. ඊට පස්සේ මෙතන තියෙන link device කියන එක දෙන්න. ඉතින් ඔයාගෙත් මේ වගේ device ටිකක් link වෙලා තියෙනවා නම් ඔයාගේ WhatsApp එකත් මේ වෙනකොට වෙන කෙනෙක් use කරනවා වෙන්න පුළුවන්. ඒක නිසා මේ device එක උඩ touch කරලා මෙන්න මේ dots තුන touch කරන්න. ඊට පස්සේ මෙතන තියෙන remove device කියන එක දීලා මේ device එක remove කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ videos බලන්න අපිව follow කරලා තියාගන්න. ඒ වගේම මේ video එක ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්න.